Hi ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද vlog එකෙන් මම ඔයාලට කියන්න යන්නේ මම මගේ bullet channel එක හදාගත්තේ කොහොමද කියලා. මමත් මේ bullet channel එක පටන් ගන්න first time. ඉතින් මේ vlog එක බලලා තව add වෙන්න ඕන මොනවා හරි දේවල් ටිකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment එකක් දාගෙන යන්න. මම ඔය කලින් පෙන්නපු පොත තමයි මම මේ පාර bullet channel එකට තෝරගත්තේ. දැන් මම පෙන්නන්නේ bullet channel එකක් කරද්දී ඕන වෙන පොඩි පොඩි දේවල් ටිකක්. මේ දේවල් නම් ඕනෙමයි කියලා නැහැ. ඔයාලට අතින් ඇඳ ගන්නත් පුළුවන්. මේකත් මම print out අරගෙන කපාගත්ත stickers වලට ඕන කරන දේවල් ටිකක්. ඊළඟට මේ වගේ පාට highlights ටිකක් ඕනේ. මේවත් ඕනෙම කියලා නැහැ. ඔයාලට කලර්ස් පෙන් තියෙනවා නම් ඒ වෙනුත් ලස්සනට එක එක ඩිසයින් කරගන්න පුළුවන්. ඊළඟට මේ වගේ sticky notes ටිකකුත් ඕනේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි bullet channel එකක් කරද්දී අපිට මූලිකවම ඕන වෙන්නේ. අපි ඊළඟට බලමු මගේ bullet channel එක මම හදාගත්තේ කොහොමද කියලා. මම මුලින්ම ලියාගෙන තියෙන්නේ 2026 කියන අවුරුද්ද. මේක ඔයාට කැමති තීම් එකකට, කැමති කලර් එකකට ඕනම විදියකට හදාගන්න පුළුවන්. ඊට පස්සේ පිටුවට මම අරගෙන තියෙනවා about me කියන කොටස. ඒකේ ඔයාට ඔයාගේ නම, ඔයාගේ වයස වගේ දේවල් ලියා ගන්න පුළුවන්. තව ඔයාගේ කැමති දේවල් තියෙනවනේ. අන්න ඒ ටික වෙනම ලියා ගන්න. ඊට පස්සේ මම පළවෙනි පිටුව අරගෙන තියෙනවා ජනවාරි වලට. ඊළඟ page එකට මම චූටියට කැලෙන්ඩර් එකක් ඇඳගෙන තියෙනවා. එතකොට මට මාසෙටම ලකුණු කරන්න පුළුවන් විදිහට තමයි මම මේ කැලෙන්ඩර් එක හදාගත්තේ. පීරියඩ්ස් හදන දවස්, ස්පෙෂල් දවස්, හොලිඩේස් දවස් වගේ දේවල් මේකේ ලකුණු කරන්න පුළුවන්. ඊට පස්සේ මම monthly goals වලට වෙනම කොටසක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම study tracker එකක් හදාගෙන තියෙනවා. මේක මම හදාගත්තේ මට ජනවාරි වලින් A level ඉවර වුණාට මං ඉස්සරහටත් පාඩම් වැඩ ටිකක් කරන් යන්න හිතන් ඉන්න නිසා. මේකේ මම මාසෙ දින ටික පල්ලෙහාට දාගෙන තියෙනවා. ඊට පස්සේ පැය ටික ඉස්සරහට දාගෙන ගිහින් තියෙනවා. වැඩිපුර පාඩම් කරත් මොව කියලා හිකුත් දාගෙන තියෙනවා. ඊළඟට මම හදාගෙන තියෙනවා water tracker එකක්. මේකෙදී මම sticky notes පාවිච්චි කරා. ඒකෙත් මම මාසෙ දින ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ පල්ලෙහෙන් මිලිලීටර් ගාන, ලීටර් ගාන ලියාගෙන තියෙනවා. එතකොට මේක කරන්න තියෙන්නේ බීපු වතුර ප්‍රමාණය මාක් කරන එක. ඊළඟට මම හදාගෙන තියෙනවා mood tracker එක. ඒකෙත් මම මාසෙ දින ටික දාගෙන තියෙනවා. ඊළඟට මම එක එක විදිහේ mood ටිකක් ලියාගෙන තියෙනවා. මේකෙදි මම එක එක mood වලට එක එක colors පාවිච්චි කරා. ඉතින් ඔයාට මේකෙදි පුළුවන් ඔයා දවසේ හිටියේ මොන මෝඩ් එකෙන්ද කියලා කලර් එකකින් පාට කරන්න. ඊළඟට මට වැදගත්ම page එක. මේක ඔයා YouTube channel එකක් කරනවා නම් විතරක් හදාගන්න. මේකේ මාසේ පළවෙනිදා ඉන්න subscribers ලා ගානයි මාසේ අන්තිමේ ඉන්න subscribers ලා ගානයි තමයි ලියා ගන්න ඕනේ. ඊට පස්සේ YouTube එක ගැන තියෙන මගේ goals ලියන්න වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා. ඊළඟ page එක මම ගත්තේ monthly saving වලට.
ඒකෙත් කලින් වගේම මාසෙ දින ටික පිළිවෙලට දාගෙන තියෙනවා. ඊට පස්සේ මම රුපියල් 20 ඉඳන් රුපියල් 1000 වෙනකන් ලියාගෙන තියෙනවා. ඒකෙදි මම මුදල් නෝට්ටුවේ පාටට තමයි කලර් එක දාගෙන තියෙන්නේ. එතකොට මම එකතු කරලා තියෙන ගාණ ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය පේජස් ටික තමයි මම ජනවරි වලට එකතු කරේ. අනිත් මාසවලටත් ඕකම තමයි රිපීට් වෙවි යන්නේ. තව ඔයාලට මාසෙකදී ඉගෙන ගත්ත දේවල්, ඔයාට ලැබිච්ච අත්දැකීම් වගේ දේවල් ලියන්න වෙනම නෝට්ස් කියලා කොටසක් ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පුළුවන් මේකේ තව මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. අද බ්ලොග් එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම මතකතුව සබ්ස්ක්‍රයිබ් කරන්න. මාත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝටම යහපතක්ම වේවා.